धन्यवाद शुभ दिनमस्तु අද දවසේ EP education channel තුලින් දෙවන සංස්කෘත පාඩම් මාලාවේ දෙවන අදියර තමයි පටන් ගන්න සූදානම් වන්නේ. අපි ගිය වතාවේ ඔබට දැනුම් දුන්නා සංස්කෘත භාෂාවේ කෝඩිය අපි කොහොමද අපේ මනසට ගන්නෙ කියලා. ඊට පස්සේ මේ මනසට අරගෙන ඉන්න අනතුරුව අපි කොහොමද සංස්කෘත කෝඩිය මතකයෙන් ලියන්නේ සහ මතකයෙන් කියන්නේ කියන්නේ. අපි ගිය සැරේ අයන්න සහ ආයන්න කියන අකුරු දෙකෙන් හැදෙන තවත් අකුරු මොනවද කියලා අපි මෙතන සටහන් කරලා ඉගෙන ගත්තා. ඒ නිසා අපි අද දවසේ අර හෝඩිය කොහොමද අපි එදා ඒ තාලයට ගායනා කළේ ඒක පුළුවන්ද කියලා අද දවසේ බලලා ඉතිරි අකුරු ටිකට අපි යන්නටයි සූදානම් වන්නේ. එහෙමනම් අපි ශිෂ්‍යෝ වශයෙන් ඔබ තනියෙන්ම දැන් පුරුදු වෙච්ච විදිහට ඒ ගීය මුලින්ම අක්ෂර මාලාව ගායනා කරමු. आ इ ई उ ऊ ईरु ईरु ईलु ईलु ए आई ओ आओ काग गाग गा जाज जाज ना तात दाद ස්තුතියි. දැන් හොඳට පාඩම්. දැන් අපි අයන්න සහ ආයන්න කියන එක අපි දා ලිව්වා. ඒක පිරුදුනා අදියරෙන් අදියර කොහොමද අපි අයන්න ලියන්නේ කියලා. දැන් බලමු අපි අද මේ අයන්න අපි අදියරෙන් අදියර කොහොමද ලිව්වේ කියලා මතක් කරලා ඊට පස්සේ ඉතිරි අකුරු ටිකටයි අපි බලාපොරොත්තු වෙන්නේ යන්න. කොහොමද අපි එදා ලිව්වේ? පළවෙනි එකට අපි ගන්නවා මොකද්ද? අයන්න. මොකද්ද ගන්නෙ? අයන්න. ඕම් අයන්න. පළවෙනි අදියර 2 3 4 5. ඔය විදිහට තමයි අපි ලිව්වේ. දෙවෙනි එක 1 2 3 4 5 6. ඔය විදිහට තමයි අයන්නයි ආයන්නයි අපි ලියාගත්තේ. අපිට ඊටාත්ම දැන් බලන්න නැතුව හිතේ තියාගෙන ලියන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. අපි එහෙමනම් ඊට පස්සේ තියෙන අකුරු දෙක මේ පොඩි අහලා දාන්නවා. අපි අර ගීතයෙන් ගායනා කරා කොහොමද ගායනා කරේ? ආ इ ई අද මොකක්ද අකුරු දෙක? इ ई ඕන දැන් අපි ලියන්න. දැන් සිංහලෙත් තියෙනවා අපිට යන්න. සිංහලෙත් අපිට යන්නක් තියෙනවා. මේ යන්න. ඊට පස්සේ තියෙනවා ඊයන්. ලස්සන අකුරු දෙකක්. එතකොට ඕවගේම තමයි සංස්කෘතෙත් අපිට තියෙනවා යන්න ලියන්න. බලමු අපි යන්න ලියන්නේ කොහොමද කියලා. අපි ඕගලන්ට මේක ලියලා ඒක ලියන හැටි මතක තියාගන්න පුරුදු කරන්නම් යම් කිසි ක්‍රමයකට. ඕම් බාන්න යන්න. ඉර ගැහුවා එස් අකුර ලියලා ගැටේ පිටින් මොකද යටට ඉරක් ගන්න.
ඊට පස්සේ උඩ ඉර ලියමු. ඕක තමයි යන්න. ඊගාට යන්න. අර S අකුරමයි ගැටේ දැම්මා. හැබැයි ඊට පොඩි වෙනසක් තියෙනවා යන්න කරන්න. මේම කොක්කක් වගේ අපි දාලා උඩ අකුර ලියන. මොනවාද එතකොට අකුරු දෙක කියන්න බා? යන්න යන්න. නැවතත් කියන්න. යන්න. එතකොට අපි දාන්නවා. දැන් අපි දාන්න අකුරු කීයක් තියෙනවද දැන්? 4යි. කීයද? 4යි. මොනවද? ආ ඊ පැහැදිලිද? එතකොට දැන් මේ යන්න. ඒකෙත් තියෙනවා පොඩි හාමුදුරුවෝ අදියර කීපයක් ලියන්න. කොහොමද? ඔන්න අදියර ටික. ඕම් පළවෙනි අදියර 1. ඊට පස්සේ මොකද කරන්නේ? S අකුර. ඊට පස්සේ 2 3 ගැටේට පල්ලෙහාන් ඉර. ඊට පස්සේ යන්න සම්පූර්ණ ලියනවා උඩ ඉර. පැහැදිලිද? එතකොට මේකේ කොහොමද යන්නේ? ඉර S අකුර ගැටේට යට ඉර S අකුර ගැටේට ඉර. මොකද්ද මේක? කොම්බුව. මේක ආල්රයන් වගේ තමයි ඉදිරියේදී කතා කරනවා. නමුත් අපි ඊට පස්සේ ලියන්නේ සම්පූර්ණ අකුර මේ මෙහෙම ලියලා උඩින් ඉර. මේක ඉර ගහන්නේ අන්තිමට කියලා මතක තියාගන්න. පොඩි කාලෙම පුරුදු වෙන්න ඕනේ. මොකද මේ ඉර ගහන්නේ මේ අකුරු සම්පූර්ණ ලිව්වට පස්සේ. දැන් පැහැදිලිනේ. ඔන්න දැන් යන්න. ඊට පස්සේ තව අපිට අකුරු දෙකක් තියෙනවා. මොනවාද? බලමු. ආ ඊ ඌ අන් ඌ මොනවද තියෙන අකුරු දෙක? ඌ. අපි මේ දෙකත් අද ලියමු. අපි අද ලියලා ඒකත් පුරුදු වෙන්න එපා. මොන බලන්න. දැන් පුරිය ආම්දුරලා මේ අකුරු දෙක ලියන හැටි අදියරියෙන් අදියර අපි දැන ගත්තා. කොහොමද දැන් බලමු. ඕන් දැන් ලියන්න ආයසරයක් අපි ලියන්න පුරුදු වෙනවා. කියන්න බලන්න. ඉර S අකුර ගැටේට දාලා ඉර පල්ලයට නේ. ඊට පස්සේ උඩ. මොකද්ද මේකට කියන්නේ? ඊයන්. මොකද්ද මේකට කියන්නේ? ඊ. ඊගාවට ඉර ගැටේට පල්ලෙහා ඉර ඊයන්න කරා ඉර. මේකට ඊයන්න ලියන්නේ කොහොමද අපි? සයන්න ලියලා දෙපැත්තට බිංදු 2. එතකොට ඊයන්න ඊයන්න. කියන්න බං. ඊයන්න. ඕන දැන් මදියර ටික අපි ලියමු. 1යි 2යි 3යි 4. බලමු. ඕන් ගත්තා ඉර. ඊට පස්සේ ඉර අරගෙන පල්ලෙහාට S අකුර. ඊට පස්සේ S අකුරට ගැටේට පල්ලෙහා. ඊට පස්සේ සම්පූර්ණ අකුර අපි මේක ගැවුවට පස්සේ තමයි ලියවෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ඊයන්න ලියන්නේ කොහොමද? ඒ දෙකම. ඉර S අකුර. ඊට පස්සේ S අකුරට ගැටේ ඉර පල්ලෙහාට. ඊට පස්සේ මොකක්ද? ඉර ඊයන්න දැම්මා. ඕන් දැන් තමයි අකුරු සම්බන්ධ වෙන්නේ. මේ මෙතන ඉස්සෙල්ලාම මේක දාලා තමයි මේක ගන්න. මතක තියාගන්න. පැහැදිලිනේ? එතකොට අපි ආයෙ බලමු මොකද්ද මේ අකුරු ටික. එහෙනම් අපි ඒකත් දැන් අවබෝධ කරගෙන ලියලා ඉවරයි. ඕන් දැන් යන් අපි ඊළඟ අකුරු දෙකට. මොනවාද ඊළඟ අකුරු දෙක? හරියට හරි. මොනවාද? දාමත් හොඳයි. එතකොට දන්නවා ඊළඟට එන්නේ උකු කියලා නේද? මොකද එන්නේ? උකු කියලා එන්නේ. ඕම්බන්. දැන් එතකොට අපි කියමු බලන්න. ඔන්න උයන්. උයන්න නම් ලේසි ලියන්න. අංක
3 ඉර මේක උ අංක මේ ඌ යන කරන්න ගන්න ගැටි. ඕම් අංක 3 උඩ ඉර අන්තිමට වදින්න. මේකට කියනවා මොකද්ද? උයන්න. මේකට කියනවා උයන්න. මොකද මේකට කියන්නේ? උයන්න. ආයෙත් බලන්න. උයන්න. 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 පැහැදිලිනේ? ඕන් දැන් අධියර ටික ගමු. ඊට පස්සේ මොනවද තියෙන්නේ මේකේ? අධියර. මේක ලියන ක්‍රමයක් තියෙනවා. ඕන පළවෙනි අධියර 1යි 2යි 3යි 4යි. බලමු කොහොමද තියෙන්නේ කියලා අධියර. කොහොමද ඉස්සෙල්ලාම ගන්න? පළවෙනි අකුර අයන්න ලියනවා වගේම තමයි. ඊට පස්සේ දෙවෙනි අධියර මේ තුන්වෙනි අධියර කොහොමද? මෙහෙම ලියලා උඩ ඉර. එතන අධියර 3කින් පුළුවන්. ඌ යන්නේ කොහොමද අපි ලියන්නේ? ඕන් අධියර පළවෙනි එක. ඕන් දෙවෙනි එක. ඕන් තුන්වෙනි එක. මේ ඌ යන්න කළා. ඊට පස්සේ සම්පූර්ණ අකුර එන්නේ පොඩි ආන්දරෝ මේක වැදුනට පස්සේ. හරි. එතකොට දැන් අපි දන්න අකුරු ටික කියමු බලන්න මුල ඉඳලම. ආ ඊ ඌ මොනවාද? නමුත් සිංහල හෝඩියේ කියනවාද ඈයන්න ඈයන්න. නමුත් මේකේ ඈයන්න ඈයන්න නෑ. සමහර අය ඉතින් කියනවා මේකේ ඈ කියලා. ඒක ඒ සමහර අය ඒක සිංහල හෝඩියේ තියෙන. සිංහල හෝඩියේ තියෙන. නේද? ඈ නෑ. ඒ නිසා සිංහල හෝඩියේ තියෙන සංස්කෘත හෝඩියේ නැති ස්වර අකුරු මොනවද එතකොට? ඈයන්නයි ඈයන්න. ඒකත් මතක තියාගන්න. ඒකත් මතක තියාගන්න. දැන් අපි දන්නවා එතකොට අකුරු කීයක් දන්නවද? අකුරු 6යි. අකුරු කීයක් තියනවද අකුරු? 6ක් දාන්නේවා තියෙනවා. අද දවසේ වෙනකොට අපි අකුරු 6ක් දානවා. ඕන් දැන් බලමු අපි ආයෙසරයක්. ඒ අකුරු ටික මේ අකුරු ටික අපි ඉස්සලා මකලා දැන් දන්න අකුරු ටික අපිට ලියා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ දන්න අකුරු මොනවද කියලා බලමු. දන්න අකුරු තමයි දැන් සංස්කෘත හෝඩියේ දන්න අකුරු ටික කියමු. කියන්න බලන්න ලියන්න. ආයන්. ලියු ආයන්. ඊගාවට ආයන්. ඊට පස්සේ යන්න දිනවල මොකද්ද මං කිව්වේ මතක තියාගන්න. ඉංග්‍රීසියේ S අකුර. ඕම් අපි S අකුර දැම්මා. S අකුරට ඉර දැම්මා. ගැටේ දාලා පල්ලෙහාට දැම්මා. නේද? ඊට පස්සේ යන්න. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? යන්න. ඊට පස්සේ උයන්. මොන වගේ ලියලා උයන්. ඊගාට උයන්. උයන්. එතන වැරදුනා නේද පොඩ්ඩක්? පොඩ්ඩක් එතන වැරදුනා. බලමු. උයන්. ඕම් බලන්න අපි ඒක ලියනවා මේ විදිහට. උයන්. දැන් පැහැදිලි නේද? ඒතකොට අපි සිංහලෙන් ලියමු බලන්න. අයන්න ආයන්න යන්න උයන්න. ඕන් දැන් පුළුවන් අපිට ඔය අකුරු 6ම බලන්න නැතුව ලියන්න. දැන් අයන්න ලියනකොට 3 දාලා කෑලි ටිකක් දාලා මොකද්ද? ඒක ලියා ගන්න පුළුවන්කම ලැබෙනවා. යන්න ලියනකොට මොකද්ද අපි ලියන්නේ? S අකුර. ඉංග්‍රීසියේ S අකුර දාලා උඩටයි යටටයි කෑලි ටිකක් දාන්න. උයන්න ලියනකොට 3 ලියනවා. මේක පොඩි තව ඒ වගේ උයන්නේ කෑලි ටිකක් කෑල්ලක් එකතු කරන. ඔය විදිහට තමයි එතකොට අද දවසේ අපි මොනවද ඉගෙන ගත්තේ? යන්නයි
ඊයන්නයි උයන්නයි ඌයන්නයි. එතකොට දැන් අද අපි මේක බලලා මේකේ අභ්‍යාසයක් කරන්න ඕන. මොනවාද ඒ අභ්‍යාස? බලමු අපි මේ අභ්‍යාසය පොඩ්ඩක්. මොන දැන් අභ්‍යාසය කරන්න මම මේක මකලා දානවා. ඕගොල්ලන්ගේ පොත්වල සෙලම ලියා ගන්න වෙනවා. ලියාගෙන මම අධියර දෙනවා. එතකොට ඒක ලියන්න ඕනේ. මොනවද තියෙන්නේ? අධියර දෙනවා. ඒක ලියා ගන්න වෙනවා. ඕල් දැන් අයන්න ලියන. පොඩි ආදු දන්නවනේ. මේ මොකක්ද තියෙන්නේ? අයන්. එතකොට මේ අයන්නේ ලියපු අධියර ටික ලියන්න වෙනවා. ඊට පස්සේ ආයන්නේ ලියපු මොනවාද? අධියර ටික. ඊගාවට ලියන්නේ ලියපු අධියර ටික. ඊයන්නේ ලියපු අධියර ටික. ඊට පස්සේ මොනවද තියෙන්නේ? උයන්න. ඊගාවට ඌයන්. උයන්න ඌයන්. පැහැදිලිද? ඒක අධියර පොතේ දැන් ලියා ගන්න ඕනේ. ලියාගත්තාම මම මෙතන තියෙන අංක 1 2 3 4 5 6. ඔන්න ඔය 6. දැන් තියෙනවා සමහර ඒවාට 6ම ලිය වෙනවනේ. සමහර ඒවාට ලිය වෙනවද 6ක්? නෑ අධියර දෙකෙන් ඉවර වෙන ඒවා තියෙනවා. නේද? අධියර දෙකෙන් ඉවර වෙනවත් තියෙනවා. එහෙනම් අපි මෙන්න මේ විදිහට ස්ටෑන් වගේක් දෙනවා. ඒ ස්ටෑන් දුන්නාම තමන් මෙතනදී මේ ස්ටෑන් ටික කොහොමද පුරවන්නේ කියලා ලියාගෙන එන්න ඕනේ. එතකොට තමයි තමන්ට මේක වැටහෙන්නේ. එක අකුරක් 10 පාරක්වත් ලිව්වහම මේකේ පුළුවන්කම ලැබෙනවා මේ තමන්ට මතකේ තියාගන්න. මම මේ ඔක්කොම ස්ටෑන් දාන්නේ ඒ තමන්ට අදාළ අකුර ඉවර වෙනකොට එතනින් නවත්තන්න. ඔක දෙකෙන් අවසන් වෙන ඒවා තියෙනවා. තුනෙන් අවසන් වෙන ඒවා තියෙනවා. හතරෙන් අවසන් වෙන ඒවා තියෙනවා. එහෙම නේද? දැන් පුළුවන් නේ ඔයගලන්ට. දැන් බලන්න කොහොමද අපි ලියන්න ඕනේ කියන එක මේක පැහැදිලි කරනවා. දැන් පොඩි ආන්දරේම ලියලා තියෙනවා. ඔය ලියන්න. දැන් බලන්න ලස්සනට ලියා ගන්න පුළුවන්. දැන් බලන්න ඕගොල්ලෝ මේ මම විනාඩියක් දෙනවා. මේ විනාඩිය තුල මේක ලියාගෙන යන්න පුළුවන්. දැන් අපි සංස්කෘත භාෂාව. හරිද? සංස්කෘත භාෂාවේ අකුරු ටික ලියනකොට ඉස්සෙල්ලාම අපි ලියනකොට මේ ලියන විදිහත් දැනගන්න එපා නේද? මේ ලියන විදිහ දැන් අපි පාසල් පොත් තියෙනවා අපිට. දැන් පාසල් පොත් තියෙනවා මේ විදිහට. මේ විදිහට මේම රූල් ගහලා පොත් තියෙනවා. ඔය විදිහට රූල් ගහලා තියෙනවා පොත. දැන් අපි සිංහල අකුර ලියනකොට කොහොමද? ඉංග්‍රීසි අකුර ලියනකොට කොහොමද? සංස්කෘත අකුර ලියනකොට කොහොමද කියලා දැනගන්න. ඔන්න බලන්න. අපි දැන් සිංහල අකුර ලියන්නේ. දැන් මුළු මේකේම ගත්තොත් එහෙම අපිට පුළුවන් සිංහල අකුර මේ විදිහට මෙතනින් ආරම්භ කරලා මෙහෙම ලියන්න. ආයන්. ආයන්. ඔය විදිහට ලියන්න පුළුවන්. නේද? පුළුවන් මෙහෙම. රයන්. ඒ වගේම යන්. නේද? ඊයන්. ඔය විදිහට සිංහල අකුරු ටික ලියාගෙන යන්න පුළුවන්. සංස්කෘතයක අපි සංස්කෘත විතරක් මේවා මත ලියනවා සිංහල. අපි හැබැයි සංස්කෘත අකුරු මොකද කරන්නේ? ඉර උඩ එල්ලනවා. අකුරු එල්ලන එකම භාෂාව තමයි මොනවාද? සංස්කෘත භාෂාව. මේ අකුරේ මේකෙන් තමයි අපි ලියන්නේ. ඕම් බලන්න. ඕම් දැන් අයන්න මෙහෙම ලියන. ලියලා මෙතෙන්ට තමයි ඉර ගන්න. ඕම් එල්ලුවා. මෙතන ඉර. ඕම් අයන්න. ඊගාට ආයන්න ඔන්න එල්ලනවා මේ ඉර උඩ. මේ ලස්සන. මේක මේව ලියන්න එපා. ඕම ලියන්න එපා. ඒතකොට මේක මෙහෙ ගෑවෙනවා. මේක මෙහෙම වදිනවා. එහෙනම් මේක
වෙනසක් වෙන්න ඕනේ. හරි? ඒ හින්දා අපි හැම වෙලේම ඉර උඩ එල්ලන්න තියෙනවා.